එහෙනම් ඔන්න අදත් අපි වීඩියෝ එකකින් ආවා. ඉතින් ඔන්න අද නම් අපි ආවේ බැටරි කැපැසිටි ටෙස්ට් කරන වීඩියෝ එකක් පෙන්වන්න නෙමෙයි. ඔයාලට අලුත් ප්‍රොඩක්ට් එකක් දැනටමත් ඔයාලා ගොඩක් දුරට දන්නවා ඇති. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයාලට පොඩ්ඩක් කියන්න. මේකේ අපේ වීඩියෝ එකක් තියෙනවා, අපේ කමර්ෂල් එකකුත් යනවා මේක ගැන. හැබැයි මේ යන්නේ මම ඔයාලට දැන් මේ පෙන්වන්න හදන්නේ මේ කමර්ෂල් එකේ තියෙන version එක නෙමෙයි. අපි ඉස්සරහට අපි ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන ෆීචර් එකක් ගැන. ඇත්තටම already දැනටමත් අපි මේක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මම මේක හදලා ඉවරයි. හැබැයි අපි දැනට ටෙස්ටිං තත්ත්වයේ තියෙන්නේ. ඔයාලට තාම මේක දීලා නැහැ. හැබැයි ඉස්සරහට අපි මේක දෙනවා. ඉතින් අපි බලමු මේ මොනවද මේ ෆීචර්ස් කියලා. ඉතින් ඉස්සෙල්ලා කරන බොක්ස් කරලා බලමු අපේ ඩිවයිස් එක කොහොමද කියලා. ඉතින් මේ දින අපේ Apriol link එක. මේකෙන් කරන්නේ දැනට අපි JK BMS එකත් එක්ක ඔයාලා ගොඩක් අය වැඩ කරලා තියෙනවා සාමාන්‍ය DIY යන කට්ටිය. ඒ කියන්නේ ගොඩක් ගන්න තියෙන බැටරිස් වලත් JK BMS එක තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඔයාලට Bluetooth වලින් විතරයි JK BMS එක පාවිච්චි කරන්න පුළුවන් බලන්න පුළුවන්. හැබැයි දැන් අපේ මේ Apriol link එකත් එක්ක ඔයාලට පුළුවන් lifetime monitoring ඔයාලට free හම්බ වෙනවා. live monitoring lifetime free හම්බ වෙනවා. ඒ වගේම smart alert service එකත් ඔයාලට මේකත් එක්කම free හම්බ වෙනවා. ඉතින් අපි නිකන් බලමු මේ ඊට අමතරව ඒවා බේසික් අපේ ෆස්ට් වර්ෂන් එකේදී හම්බ වෙන වර්ෂන් එකේදී හම්බ වෙන ෆීචර්ස් වලට අමතරව මොනවද අපි ඉස්සරහට ඔයාලට දෙන්න හදන්නේ අපේ මොකද්ද ප්ලෑන් එක ඉස්සරහට යන ප්ලෑන් එක මොකද්ද කියලා ඔයාලට පොඩ්ඩක් කියන්න තමයි මම මේ වීඩියෝ එක අද අරන් ආවේ පොඩි ඔය එකක් මොකද්ද මේ ලින්ක් එක කියන්නේ කියලා ලින්ක් එක කියන්නේ ඇත්තටම මේකෙදී ඔයාලා දැනට හිතන් ඉන්නේ JKBMS විතරයි කිව්වට අපි මේකට ඉස්සරහට JK Pace ඒ වගේම BMS විතරක් නෙමේ branded batteries ඒ කියන්නේ Solace Fox DAE Goodby වගේ batteries ඒ වගේම inverters next PowerMR Solace DAE Goodby Solax Growbot ඔය වගේ විවිධාකාර models වලින් එන inverters අපේ Apriol link එකට අපේ මේ dashboard එකට connect කරගෙන අපිට තනි dashboard එකකින් ඔයාලගේ සියලුම එක customer කෙනෙක්ගේ තියෙනවා එක user කෙනෙක්ගේ තියෙන සියලුම එක જાතියේ batteries එක જાතියේ inverters තිබ්බට එක තැනකින් ඔයාලට බලා ගන්න පුළුවන් විදිහට අපි dashboard එකක් දෙන එක තමයි අපේ මේ තිබ්බ step එක. හරි. එතකොට ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. අපි චුට්ටක් බලමු. මෙන්න මෙහෙම. ඉතින් මේකෙදි ඔයාලට ඔන්න බලන්න පුළුවන් අපේ අලුත් ඉන්ටර්ෆේස් එක කොහොමද යන්නේ කියලා. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකට අපි මේ ඉන්ටර්ෆේස් එකකට ගිහිල්ලා අපි මේක තාම අපි එළියට දීලා නැහැ. මේක අපි ඔයාලට රිලීස් කරන දවස කියන්නම්. ඉතින් මේ රිලීස් කරන එකෙත් ඔයාලට අර ඉස්සෙල්ලා වගේම free lifetime free හම්බ වෙනවා. live data monitoring ඒ වගේම smart alert system එක ඔයාලට lifetime free හම්බ වෙනවා. ඊට අමතරව ඔයාලා දැන් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ෆීල්ඩ් එකක් තමයි බැටරි කැපැසිටි ටෙස්ට් කරන එක. මොකද මගේ බැටරි කැපැසිටි ටෙස්ට් කරන වීඩියෝ සීරීස් එක බලලා ගොඩක් අය කතා කරනවා එයාලටත් කැපැසිටි ටෙස්ට් කරගන්න විදියක් නැද්ද? එයාලට ටෙස්ට් එකක් ගන්න ලොකු ගාණක් යනවා මොකද කරන්නේ? ඔය වගේ ගොඩාක් මට කෝල්ස් එනවා, ගොඩාක් SMS ඊමේල්ස් එනවා. ඉතින් එයාලටම තෑග්ගක් දෙන්න තමයි මම මේ ගොඩක්ම මේ වීඩියෝ එක කරන්නේ. මොකද අපි ගාව තියෙනවා ඔකට සොලියුෂන් එකක්. ඒක තමයි මේ Apriol link එක. හැබැයි තවම අපි මේක කස්ටමර්ස්ලට මේ රිලීස් එක දීලා නැහැ. නමුත් අපි ඉදිරියේදී මේ රිලීස් එකක් දෙනවා ඔයාලට. හැබැයි මේක පාවිච්චි කරන හැටිත් මම ඔයාලට කියන්නම්. මේකට වෙන ලොකු ඩිවයිසස් ඕනේ නැහැ. ඔයාගේ පාවිච්චි කරන BMS එකයි අපේ තියෙන Apriol link එකයි පාවිච්චි කරලා ඔයාලට ඔයාගේම බැටරි එකේ කැපැසිටි එක මැනගන්න පුළුවන්. ඉතින් අපි බලමු නිකන් ලයිව් ඩෙමෝ එකක් කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒකට මෙහෙමයි අපි මේක ගිහිල්ලා අපේ මේ තියෙන්නේ අපේ ඊළඟ ෆේස් එකේදී අපේ Apriol link එක link dashboard එක කොහොමද ඔයාලට පේන්නේ කියන එක බලා ගන්න තමයි මේ ඩෙමෝ එක තියෙන්නේ. ඉතින් සාමාන්‍ය විදිහට අපි batteries overview batteries ඒ වගේ අපේ tabs ටික තියෙනවා. ඉතින් මෙතනදී overview එකේදී අපි සාමාන්‍ය විදිහටම අපේ battery main component ටික පේනවා. ඒ වගේම batteries කියන එකට ගියාම ඔයාලට පේනවා පොඩි වෙනසක්. මෙතන BMS capability සහ battery profile කියලා වෙනම drop down දෙකක් තියෙනවා. අපි බලමු පොඩ්ඩක් ඒ drop down එකක් open කරලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන JK compatible BMS විතරක් නෙමෙයි. මෙතන ඔයාලට තියෙනවා BMS batteries keep එක
ඩ්‍රොප් ඩවුන් එකක්. ඉතින් ඒ කියන්නේ අපේ ඉදිරි ෆේසස් වලදී මේ කියන සියලුම දේවල් මේ ඩෑෂ්බෝඩ් එකට ඇඩ් වෙනවා. ඉතින් ඒ වගේම අපිට බැටරි ප්‍රොෆයිල් එක හදලා තියාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම සාමාන්‍ය විදියට අපේ යූසර්ස්ලට මේ ටික බලා ගන්නත් පුළුවන්. ඒත් එක්කම අපිට බලන්න පුළුවන් ඊළඟට ඇලර්ට්ස් ටික ඉස්සලා වගේම ඇලර්ට් සෙට් කරන්න පුළුවන්. ඉතින් අපිට මෙතන රිපෝට්ස් කියලා ටැබ් එකක් තියෙනවා. අපි බලමු මේ රිපෝට් කියන එක මොකක්ද කියලා. මේකෙදි ඔයාලට පුළුවන් මාස 3ක BMS එකේ ඔයාගේ බැටරි එකේ එන data ටික history එකක් විදිහට බලා ගන්න. ඉතින් මේකේ තියෙනවා ඔයාලට today, 7 day, month, 3 month වගේ අපිට බලන්න පුළුවන්. හොඳයි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් මෙන්න මේ විදිහට යනවා. chart ටික තියෙනවා. chart එක time එකත් එක්ක යන charts, voltage, current, power, ඒ වගේම delta, cell delta ඔය වගේ ටිකක් තියෙනවා. ඉතින් එතනින් එහා පැත්තට තියෙනවා capacity test කියලා. මෙන්න මේක තමයි ඔයාලට tag එකක් දෙනවා කියලා මම කිව්වේ. ඉතින් මෙන්න මේක ඔයාලට පුළුවන් charge the discharge කියලා තෝරන්න. ඉතින් ඒකම ඔයාලට පුළුවන් බැටරි එකේ percentage එක කොච්චරට එනකම් බස් වෙනවද, කොච්චරට එනකම් charge කරනවද කියන එක මෙතන තෝරන්න. charge කරොත් අපි කොච්චරට එනකම් charge කරනවද. ඉතින් discharge කරන එකෙන් අපි මම ඔයාලට example එකක් දෙන්නම්. අපි හිතන්න දවසක දවල් වරුවේ 2 වෙද්දි 100% charge වෙනවා SOC එක. ඉතින් අන්න එතනදී අපි කරන්න ඕනේ මේ test එක stop level එක SOC සාමාන්‍යයෙන් 20ට වගේ දාන එක කොහොමද safe. ඉතින් ඔයාලට එතකොට දැනගන්න පුළුවන් ඔයාගේ 80කට වයිදි කොච්චරක් capacity එකක් තියනවද කියන එක. ඕන 100% බස්සන්න පුළුවන්. ඉතින් ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඉතින් මේ එතකොට කරන්න තියෙන්නේ ඔයා full charge කරලා 100ට එනකන් charge කරලා ඉතින් ඊට පස්සේ මෙතන stop SOC කියන එක charge කරනවා සාමාන්‍ය විදිහට solar වලින්. එතනින් 20 දීලා ඊට පස්සේ solar panel ටික off කරලා දාන්න. දාලා ඔයාගේ සාමාන්‍ය විදිහට ගෙදර load එක දුවන්න මේ start test කියන බටන් එක ඔබලා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන වැටෙනවා ඔයාගේ measured energy, average power, samples ඔය වගේ කීපයක් වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක මෙතන පල්ලෙහාට ගියාම ඔයාලට වැටෙනවා ඔයාගේ කොහොමද ඒ වෙලාවේ power draw වෙන්නේ ටික ඔක්කොම වැටෙනවා chart එකක් විදියට. ඉතින් අන්තිමට ඔයාගේ test එක කරලා ඊට පස්සේ stop test කරාට පස්සේ ඔයාලට මෙතන download test report කියලා test report එකක් download කරගන්නත් පුළුවන්. ඉතින් ඒක මේ විදිහට HTML file එකක් විදිහට පෙන්නනවා. ඉතින් මේකෙදි cell ගානටම ඔයාලට පෙන්නනවා කොහොමද voltage එක කොහොමද internal resistance එක කොහොමද එතකොට high ද low ද ඒ වගේ තියෙන විශේෂ දේවල් ටික. එතකොට මෙතන capacity එක කොච්චරක් තියෙනවද එයා measure කරපු watt hours ගන්න තියෙනවා. ඒ වගේ maximum power එක කොහොමද ගත්තේ. ඒ සියලුම දේවල් ඔයාලට මෙතනින් මේ report එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේක ඔයාලට කොච්චර වැදගත් දෙයක් වෙයිද කියලා. ඒ වගේම කිසිම හොරබොරුවක් වංචාවක් නැතුව කෙනෙකුට බැටරි එකක් බය නැතුව විඳී ගන්න පුළුවන් මේ අපේ මේ සිස්ටම් එක ඉදිරියේදී සියලුම දෙනාට මේක පාවිච්චි කරන්න පුළුවන් වුණොත්. ඉතින් මේක විතරක් නෙමෙයි අපි ඉදිරියේ තව අලුත් දේවල් හොයලා මේකට ඇඩ් කරනවා. මේක මොකද මේක අපිම කරන ප්‍රොජෙක්ට් එකක් නිසා. ඉතින් ඒ වගේම අපිට ඔන්න තව දෙයක් ඇවිල්ලා තිනවා ඉන්වර්ටර්ස් කියලා එකක්. ඉතින් මේකත් ඉස්සරහට එනවා. ඒක මම phase 2 එකේ එනවා කියලා කියන්නේ නැහැ. phase 3 එකේ කියන්නෙත් නැහැ. මම ඒක හැබැයි අපි ඉස්සරහට එනවා. දැනටමත් අපි පාවිච්චි කරනවා. මේ තියෙන්නේ අපි ඉන්වර්ටර්. මේකෙදි අපිට පුළුවන් වෙනවා ඉන්වර්ටර්ස් එක જાතිය කියන්නේ. ඔයාගේ තියෙන්නේ Solisද, Woodbeyද, එහෙම නැත්නම් Next Powerද, එහෙම නැත්නම් Power MRද. ඔය වගේ කිනෝකිමිකි සියලුම දේවල්. සියලුම ඉන්වර්ටර්ස් සියලුම බොහෝ දුරට 95ක් වගේ ඉන්වර්ටර් ಜಾති අපි මේකට ලංකාවේ පාවිච්චි කරන කනෙක්ට් කරන විදිහට තමයි අපේ සිස්ටම් එක ඩිසයින් කරගෙන යන්නේ. ඉතින් ඒකට ඔයාලට තේරෙන්නේ නැති කොච්චර ලේසිද ඔයාලට ඉස්සරහට මේකත් එක්ක වැඩ කරන්න කියලා. මොකද ඔයාලට ඔයා ඉන්ස්ටෝලර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ සිස්ටම් කීපයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ තනි සිස්ටම් එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒක දැන් ඔයා හිතන්න ඔයා බැටරි එකට එක තනි සිස්ටම් එකක් පාවිච්චි කරන කෙනෙකුට උනත් ඔයා බැටරි එකට එක ඇප් එකක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඉන්වර්ටර් එකට තව ඇප් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඔයාට ක්‍රෙඩෙන්ෂල්ස් මතක තියාගන්න ඕනේ. හරි කරදරයක්. හැබැයි ඉතින් අපේ මේක ගත්තොත් ඔයාට එකෙන්ම ඔක්කොම බලන්න පුළුවන්. ඒ වගේම අර වගේ කැපැසිටි ටෙස්ටිං ඔය වගේ ලොකු ෆීචර්ස් ටිකකුත් ඔයාට හම්බ වෙනවා. හිස්ටරි බලන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයා ඉන්ස්ටෝලර් කෙනෙක් නම් ඔයාගේ සයිට්ස් කීයක් තිබ්බත් ඔයාට අපේ සිස්ටම් එක through ඔයාගේ සයිට් ටික
එක තැනකින් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඉස්සරහට වැඩි දියුණු වෙවි යන සිස්ටම් එකක්. ඉතින් ඔයාලට තේරෙන්නේ නැද්ද මේ කොච්චර වටිනා කියන එකක් වෙයිද කියලා අපේ ඉස්සරහට අපේ ලංකාවට අපේ සස්ටේනබල් එනර්ජි මත දියුණු වෙන්න යන රටක් හින්දා කොහොමත් අපිට මේක ගොඩක් වටිනා කියන සිස්ටම් එකක් වෙයි කියලා ඔයාලා හැමෝටම දැන් තේරෙනවා ඇති. ඉතින් මේක තමයි මට කියන්න තිබුණේ. ඉතින් ඔයාගේ ඉස්සරහට බැටරි සිස්ටම් වේවා ඉන්වර්ටර් සිස්ටම් වේවා ඔන් ග්‍රිඩ්ද ඔෆ් ග්‍රිඩ්ද ඕනම දෙයක් මේකට කනෙක්ට් කරන්න පුළුවන් විදිහට අපි එක්ස්පෑන්ඩ් කරන එක තමයි මේ ප්‍රොජෙක්ට් එකේ අපේ මූලික අරමුණ. ඉතින් මේකත් එක්කම අපේ අනිත් ප්‍රොඩක්ට්ස් එකත් යනවා. ඒ කියන්නේ Avrion Nexus එක ගැනත් මම පොඩි හැඳින්වීමක් කරන්නම් ඉස්සරහට. දැන්ට නිකන් කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලට තියෙනවා 6 කිලෝවොට් පවර් එකක් ගන්න පුළුවන් යුනිට් 6ක කැපැසිටි එකක් තියෙන පවර් ස්ටේෂන් එකක්. ඇත්තටම කිව්වොත් මේක ජෙනරේටර් එකක් වගේ. ඔයාලට ලේසියෙන් ගෙදර අරන් ගිහිල්ලා ගෙදර කරන්ට් එකෙන් charge කරලා යුනිට් 6ක් යනකම් ඔයාලට අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන් කරන්ට් එක ගියත්. එහෙම නැත්නම් ඔයාලට සෝලාර් පැනල් ටිකක් ගෙනල්ලා ඕකට හයි කරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව ඒකෙන් කරන්ට් එක ගන්න පුළුවන්. ඕන වුණොත් කාර් එක තියෙන කෙනෙක් නම් කාර් එකේ ඩිකියට දාගෙන හරි ඕන තැනක ගිහිල්ලා ඉවරලා ගන්න පුළුවන්. ඔය වගේ අපිට අලුත් ප්‍රොඩක්ට්ස් අපේ කීපයක්ම එළියට එන්න තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් එක්ක අපි බලමු ඉස්සරහට අපේ ගමනත් එක්ක ඔයාලා ගොඩක් අත්වල බැඳගනී කියලා මම හිතනවා. ඉතින් තව මොනවා හරි ඔය වගේ තියෙන අලුත් දේවල් තියෙනවා නම් අප්ඩේට්ස් තියෙනවා නම් මේ වගේ දෙන්න අතරින් පතර හෙට අපි බලමු ආයේ අපේ බැටරි කැපැසිටි ටෙස්ටිං වීඩියෝ